නුගසෙවන වැඩසටහනේ අපේ බලාපොරොත්තුව තමයි විශේෂයෙන්ම සිකුරාදා නුගසෙවන වැඩසටහනේ. ඔබ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරනවා දකින්න එක අපේ වැඩිම බලාපොරොත්තු අතර එකක් විදියට අපිට කියන්න පුළුවන්. දැන් වර්තමානයේ අපි ඇත්තටම කාර්යබහුලයිනේ. ඕනම කෙනෙක් කාර්යබහුලයි. දරුවන් පවා එහෙමයි. මේ තත්වයක් එක්ක අපිට අපේ සෞඛ්‍ය පුරුදු ක්‍රමක්‍රමයෙන් මග හැරෙමින් යනවා. හැබැයි අපි නැවත නැවතත් ඒ දේවල් මතක් කරගන්න ඕන කාලයකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සමහර ලාට අපි කාර්යාලයක වැඩ කරනකොට අපි එක දිගට ඉඳගෙන ඉන්න පුළුවන්. මේ අවස්ථාවකදී අපිට අපි කොන්දේ වේදනාවක් දැනෙනවා. අපි මේක නොසලකා හරිනවා. මේ කොන්දේ වේදනාව නොසලකා හැරලා පුංචි වේදනාවක් නේ ටිකකින් මේක ඇරලා යන්න පුළුවන් කියලා අමතක කරලා අපි ආපහු අපේ වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි අපි නොදැනුවත්වම මේ දේවල් වර්ධනය වෙලා යම්කිසි රෝගී තත්ත්වයක් කරා ලං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසාම අපි පුංචි වේදනාවක් ගැන පවා වැඩිපුර සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ නිසාම අපි හිතුවා අද දවසේ මේ ස්නායු තෙරපුම හා කොන්දේ අමාරුව නැත්නම් කොන්දේ වේදනාව පිළිබඳව කතා කරන්න. මේ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා ආයුර්වේද වෛද්‍ය අශෝක රාමසුන්දර මහතා. අයබෝවන් සුබදැසක්. හොඳයි. මුලින්ම අපි දැන් බොහෝ දෙනෙක් දැනුවත් නැහැනේ මොකක්ද මේ කොන්දේ වේදනාව කියන්නේ. එහෙමත් නැත්නම් මේ ස්නායු තෙරපුම කියන්නේ. ඒ නිසාම කොන්දේට පෙළ ආශ්‍රිතව මේ ස්නායු තෙරපුම කියන්නේ මොකක්ද කියන කාරණාවෙන් අපි සාකච්ඡාව පටන් ගමු. ඔව්. අපි මේක මේ මුලින්ම අපේ කොන්ද කොයි වගේද හැදිලා තියෙන්නේ කියලා මේ බැලුවොතින් ඒක තේරුම් ගන්න ලේසි. අපේ කොඳු ඇට පෙළ හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ කුඩා අස්ථි ගොඩකින්. එතකොට මෙන්න මේ අස්ථි අතර මෙන්න මේ ආකාරයෙන් අන්තර් කශේරුක මඩල පිහිටලා තියෙනවා. එහෙම නැත්නම් ඩිස්ක් කියලා කියන්නේ මෙන්න මේ අන්තර් කශේරුක මඩලට. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඒ හැම කොඳු ඇට දෙකක් අතරින්ම යුගල වශයෙන් ස්නායු පැන නැගීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ව්‍යුහයේ මොනහරි වෙනසක් වෙලා මේ ස්නායු මෙන්න මේ ආකාරයෙන් තෙරපීමට ලක් වුණොතින් අපි කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීමක් කියලා හඳුන්වනවා. හොඳයි. දැන් මේ විදිහට අපි මේ දේවල් නොසලකා හැරියොත් අතුරු ආබාධ වලටත් ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නේද වෛද්‍යමනි? ඔව්. ඉතින් ඔබ අර මුලින් කිව්වා වගේ සුළු වේදනාවකින් පටන් ගන්නකොට අපි ඒක එච්චර ගණන් ගන්නෙ නෑ. එතකොට ක්‍රමක්‍රමයෙන් මේ රෝගී තත්ත්වය උත්සන්න වෙලා බරපතල රෝගී තත්ත්වයක් වෙනකන් සමහර වෙලාවට ගණන් ගන්න නැතුව ඉඳලා තමයි ප්‍රතිකාර වලට එන්නේ. එතකොට ගොඩාක් රෝගී තත්ත්වය උත්සන්න වෙලා තියෙන්නේ. හැබැයි මේ කොන්දේ එන සුළු වේදනාවකින් පටන් ගන්න අවස්ථාවේම ප්‍රතිකාර කර ගන්නව නම් ඊටමත් පහසුවෙන් හොද කරගන්න පුළුවන් රෝගයක්. දැන් ඇත්තටම වෛද්‍යමනේ රෝගී ලක්ෂණ ගැන අපි කතා කරනවා. සමහර වෙලාවට අපි වැරදියට වටහා ගන්න අවස්ථා තියෙන්න පුළුවන් මේ රෝගී ලක්ෂණ පිළිබඳව. මේ රෝගය ඇති වෙනකොට ඇති වෙන ලක්ෂණ මොනවාද කියලා අපි පැහැදිලි කරමු. ඔව්. අපි මේ ස්නායු තෙරපීම කොන්දේ පහළ කොටසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිට ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙල ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට මේක කොන්දේ පහළ ප්‍රදේශයේ එහෙම නැත්නම් කටි ප්‍රදේශයේ මේ ස්නායු තෙරපීම සිදු වුණා කියලා හිතුවොත් එහෙම මේක දෙආකාරව සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ෂණිකව සිදුවෙන සිදුවීමක් නිසා බරපතල තත්ත්වයකට උනත් එන්න පුළුවන්. උදාහරණයක් විදියට රිය අනතුරක්, පහර වැදීමක්, වැටීමක්, එහෙමත් නැත්නම් උඩකින් වැටීමක් මේ වගේ දෙයකදී එහෙමත් නැත්නම් සමහරලාට මේ ගෑස් සිලින්ඩර් එකක් උස්සන දෙයකින් වගේ උනත් මේක වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රතිකාර ක්‍රම තමයි අපි මේ විදිහට දකින්නේ. මේ විදිහට තමයි අපි හොයාගන්නේ නේද වෛද්‍යතුමනි? ඒ කියන්නේ ඒ කොඳු ඇට පෙළේ කොතනද වෙනස් වෙලා තියෙන්නේ? මේ වෙනස් වෙලා තියෙන වෙනස් වීම හඳුනා ගැනීමක් තමයි මේ රූප රාමු වලින් දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාරයෙන් සොයාගත් වෙනස් වූ ස්ථාන මෝසිරස නම් වූ පාරම්පරික වෛද්‍ය උපකරණයක් මගින් මේ නිවැරදි කිරීමක් තමයි මේ රූපෝරාම වලින් දකින්න පුළුවන් වෙන්නේ. දැන් වෛද්‍යතුමනි ඇත්තටම මේ වගේ රෝගයක් ඇති වෙන්න බලපාන හේතු මොනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට
මම ඔබ මුලින් අහපු ප්‍රශ්නෙට මුලින් උත්තර දීලා ඉන්න. ඇත්තටම මුලින් කොන්දේ සුළු වේදනාවකින් අනිත් විදිය තමයි කාලාන්තරයක් තිස්සේ මේ රෝගයේ ඇතිවීම. ඒ කියන්නේ අපේ වැරදි ඉරියව් සහ සමහර වෙලාවට අපි රැකියාව කරන අවස්ථාවේදී ඒ කියන්නේ වැරදි ඉරියව් භාවිතා කිරීම නිසා කාලයක් තිස්සේ මේ වැරදි ඉරියව් නිසා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අපි දවසේ වැඩි වෙලාවක් වාඩි වෙලා නම් රැකියාව කරන්නේ. එතකොට අපි ටික වෙලාවයි හරි ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නේ. ටික වෙලාවක් යනකොට ටික ඉස්සරහට තරුළු වෙලා ඇවිල්ලා කොන්ද වක්‍ර වෙන ආකාරයෙන් තමයි වාඩි වෙලා ඉන්නේ. අපි හිතනවා ඒ අපිට පහසු ඉරියව්ව කියලා. පහසු වුණාට ඒ වෙලාවට පහසු ඉරියව්වක් වුණාට ඒක කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙනකොට ඒක කොන්දේ ආබාධ ඇතිවීමට හේතු වෙනවා. ඒ වගේම අපි රැකියාව කරන්නේ කොන්ද නමාගෙන නම් අන්න ඒ වගේ අවස්ථාවල් වල මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී කෙනෙක් නම් එතකොට උදරයේ බර වැඩි වෙනවා. එතකොට උදරයේ බර වැඩි වෙන්න මේක කොන්දට බලපානවා. ඒ වගේ අවස්ථාවල් වල ඒ වගේම ප්‍රසූතියේදී දරු ප්‍රසූතියේදී යන සංකූලතා නිසාත් මේ ස්නායු තෙරපීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දෙආකාරය තමයි ස්නායු තෙරපීම ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙක. එතකොට මේකේ රෝග ලක්ෂණ මොනවද කියලා බැලුවොත් එහෙම මුලින් සුළු වේදනාවකින් පටන් ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් මේක ගණන් ගන්නෑ. ඒක ඉබේ හොඳ වෙලා යයි කියලා බලාගෙන ඉන්නවා. ඉරියව් වෙනස් කිරීම නිසා ඒ වේදනාවේ අඩුවක් ඇති වෙනවා. ඒ වුණාට මේ වේදනාව සැරින් සැරේට මතුවෙන්න ගන්නවා. ඉතින් ඕක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඊට පස්සේ උකුල් ප්‍රදේශයට, කලවා ප්‍රදේශයට, ඒ වගේම බත්කෙන්ද ඒ සමහරලාට මුළු කකුලම දක්වා සුළු වේදනාවකින් පටන් ගන්න මේ රෝගී තත්ත්වය ලොකු වේදනාවක් වෙලා සමහරලාට නිින්ද යන්නේ නැති මට්ටමට මේ වේදනාව වෙනවා. ඒ වගේම ඒ තත්ත්වය නොසලකා හිටියොත්, ඒ කියන්නේ හරි ප්‍රතිකාරයක් ගත්තේ නැත්නම් මේ ස්නායු තෙරපීම නිසා ඊට පස්සේ කකුල් හිරිවැටීම එමත් නැත්නම් සමහර රෝගීන් පවසන කකුල දිගේ කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ මේ දකින්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයක් නොසලකා සිටියොත් සමහරලාට කකුල අප්‍රාණක වීම දක්වාම මේ රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ සංකූලතා තියෙනවා නම්, මේ වගේ රෝගී ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න යොහුසුලෝ යොමු වෙන්න කියලා මතක් කරන්න ඕන වෛද්‍යතුමනි. මොකද මේ තත්ත්වයේ වර්ධනය වුණොත් අපි නොහිතන තත්ත්වයන් කරා, විවිධ රෝගී තත්ත්වයන් කරා යන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඇත්තටම මේ වගේ රෝගයක් අපි සුව කර ගැනීම පිළිබඳව කතා කරනකොට අපිට ඖෂධ ගැනීමෙන් විතරක් මේ රෝගය සනීප කරගන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් වෙනස් විදිහේ ප්‍රතිකාර ක්‍රම තියෙනවද? ඔව්. දැන් අපි ඉස්සෙල්ලා රූපරාමුවල දැක්කා ඒ කොඳුයට පෙළ ආශ්‍රිතව සිදුවෙන වෙනස්කම් හඳුනාගෙන ඒවට ඒ තැන්වලට තෙල් ගල්වලා එම ස්ථාන බුරුල් කිරීමකට ලක් කරලා ඊට පස්සේ එම ස්ථාන නිවැරදි කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම මේ දැන් දකින්නේ ඒ කොඳුයට පෙළ ආශ්‍රිතව තියෙන ස්නායු තෙරපීම නිසා පාදවලට ඒ ස්නායු තෙරපීම බලපාලා තියෙන ආකාරය. පාදවල තියෙන මාංශ පේශි තද බවට පත්වීමෙන් ඒ වගේම මෙය වේදනාත්මක තත්ත්වයක්. සමහරලාට ඇවිද ගන්න අමාරු තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේ ඔබ දකින්නේ ඒ තද වෙච්ච පේශි ලිහිල් කරන්න කරන ප්‍රතිකාර. ඒ පේශි හඳුනාගෙන ලිහිල් කිරීමක් තමයි මේ දකින්නේ. ඉතින් මෙම රෝගී තත්ත්වය ඖෂධ පානය කිරීමෙන් පමණක් සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක් නෙවෙයි. මේකට හේතු වෙලා තියෙන්නේ කොන්දේ ව්‍යුහාත්මක වෙනසක් ඇති වෙලා ස්නායු තෙරපීමක් ඇති වෙලා. එතකොට ඒ ස්නායු තෙරපීම නිවැරදි කරන්නේ නැතුව ඖෂධ පානය කිරීමෙන් පමණක් මෙම රෝගය සුවපත් කරගන්න බෑ. ඒ නිසා මේ ආකාරයේ ප්‍රතිකාර පද්ධතියක්
මේ සඳහා යොමු කරන්න සිද්ධ වෙනවා. හොඳයි. ඉතින් මේ විදිහට තමයි අපි ප්‍රතිකාර ක්‍රම සිද්ධ කරන්නේ. හොඳයි. දැන් ඒ වගේම මේ රෝගය සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් ඇත්තටම. එහෙමත් නැත්නම් මේ රෝගය සම්පූර්ණයෙන් සුව කරගන්න බැරි අවස්ථා තියෙනවද කියන කාරණාව ගැනත් අපි පැහැදිලි කරමු. ඔව්. සමහර වෙලාවට සමහර රෝගීන් ඉන්නවා ඒගොල්ලන්ගේ රෝගය ගත වෙලා රෝගය වැඩි වෙලා සමහර වෙලාවට එක්තැන් වෙලා සෑහෙන කාලයක් ඇඳේ හිටපු රෝගීන්. එතකොට සමහරලාට මම දැන් අවුරුදු 10ක් විතර ඇඳේ ඉන්නේ මේ මට ඇවිද ගන්න බෑ මට හොඳ කරගන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට ස්නායු තෙරපීමක් අධික තත්ත්වයට පත් වෙලා එහිදී මේ ඒ ආකාරයෙන් ලොකු කාලයක් ගත වෙනකොට මේ ස්නායු හානියටපත් වෙනවා. එතකොට මේ ස්නායු හානියටපත් වුණාට පස්සේ එවැනි රෝගීන් සුව කරන්න බෑ. මොකද හේතුව ස්නායු හානියටපත් වුණාට පස්සේ අලුතින් ස්නායු සැකසීමක් එහෙමත් නැත්නම් අලුතෙන් ස්නායු සෛල හැදෙන්නේ නැහැ. ඒ නිසා එවැනි රෝගීන් ඒ වගේම සමහර වෙලාවට ශල්‍ය කර්ම වලින් ස්නායු කැපීමට ලක් වෙච්ච රෝගීන් මෙන්න මේ වගේ රෝගීන් සුවපත් කරන්න බෑ. එහෙම නැතුව ඒ තත්වයට යන්න කලින් දෙපා සම්පූර්ණයෙන් අප්‍රාණික වෙන්න කලින් එන රෝගීන් සුවපත් කරගන්න පුළුවන්. සමහර වෙලාවට දෙපා අප්‍රාණික වෙච්ච කට්ටිය වුණත් ඉතින් කලාතුරකින් හොඳ කරගන්න පුළුවන්. මොකද දෙපා ඒ කියන්නේ අක්‍රිය වුණත් සමහර වෙලාවට අර ස්නායු තෙරපීම ඉවත් කරනකොට යලි පාද ක්‍රියාකාරීත්වය ඒ අයගේ ඇති වෙන්න පටන් ගන්නවා. හොඳයි. ඉතින් බලන්නකෝ අපේ පුරුදු ඉරියව් කොයිතරම් අපේ ජීවිතේ වෙනස් කරනවද? විවිධ රෝගාබාධ වලට ලක් කරන තිරකඩ තියෙනවා. ඒ නිසාම ඔබටත් මේ වගේ යම්කිසි සංකූලතාවයක් දැනෙනවා නම්, පුංචි හරි දෙයක් දැනෙනවා නම් ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංක වලට කතා කරලා මේ ගැන වැඩිදුර විස්තර දැනගෙන මේ ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්න 072යි 138යි 88යි 91 ඒ වගේම 071යි 34යි 94යි 113. ඒ වගේම මේ වෛද්‍ය මධ්‍යස්ථානය රාවණ අරණ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මේ පිළිබඳව වැඩිදුර විස්තර ඔබට දැනගන්න පුළුවන් වෛද්‍ය අශෝක රාමසුන්දර වෛද්‍යතුමත් එක්ක සම්බන්ධ වෙලා. බොහොම ස්තුතියි මේ පිළිබඳව අද දවසේ දැනුවත් කරාට අපේ වැඩසටහනට සම්බන්ධ